unbox කරන්න යන්නේ concept stunt car. බෝඩ් එකේ ගහලා තියෙනවා ස්පෝර්ට් කාර් කියලා. තව මෙතන ගහලා තියෙනවා මේකට කරන්න පුළුවන් දේවල් ටික. මේකේ තියෙනවා multi direction setting, multi direction drift, steering wheel, strong power, snow, flashing light. पेटी में පැත්ත තියෙන්නේ මෙහෙම, අනිත් පැත්ත වෙන්නේ මෙහෙම, අනිත් පැත්ත මෙහෙම, මේ පැත්ත මෙහෙම, ඊට පස්සේ මේ පැත්ත. මුලින්ම මේක අපි අන්බොක්ස් කරලා යමු. මුලින්ම තියෙනවා කාර් එක. ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ තියෙනවා බැටරි එක. ඊට පස්සේ තියෙනවා charger එක. ඊට පස්සේ remote එක. තියෙනවා අර දුමේන එක, වතුර පුරවන එක. ඊට පස්සේ තියෙනවා මෙනු එක. ඔච්චරයි තියෙන්නේ. මේක පැත්තකින් තියාගමු. මේක තමයි මෙනු එක. පේනවා ඒකට ස්ක්‍රූ නියනකුත් ඇවිල්ලා තියෙනවා. මේක බැලුවොත් මේකේ කියලා තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් වොච් ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා. හැබැයි එහෙම එකක් ඇවිල්ලා නැහැ. ඊට මේක පැත්තකින් තියාගමු. මුලින්ම අපි කාර් එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් කිලෝ එකක් විතර බරයි කාර් එක. මෙතන තමයි බැටරි එක දාන්න තියෙන්නේ. මෙතනින් on off, මෙතන sound, රෝදා තියෙන්නේ මෙහෙම. ඊට පස්සේ වතුර පුරවන්නේ මෙතනට. මෙතනට වතුර පුරවන්නේ. චරයි කාර් එකේ නම් තියෙන්නේ. ඊගාට රිමෝට් එකේ මෙතන බටන් දෙක තියෙනවා. මේකේ මේ පැත්ත වහම මේ පැත්තට ඩ්‍රිෆ්ට් වෙනවා. ඒ කියන්නේ කාර් එක මෙහෙම යනවා. මේක වහම කාර් එක මෙහෙම යනවා. ඊගාට මේක මල්ටි ඩිරෙක්ෂන් ඩ්‍රිෆ්ට් තියෙනවා. මෙහෙම පැත්තට පිටිපස්සට ඔහොම. ඊට පස්සේ මේක ඉස්සරහට පස්සට. මේකෙන් වෙන්නේ පැත්තට කරගෙනවා කියන්නේ මෙහෙම එක තැන කරගෙන එක. ඊට පස්සේ මේකෙන් අර දුමේන මේකෙන්. ඊට පස්සේ මේක තමයි කොමාන්ඩ් දෙන එක. මේක ඔබලා අපිට ඉස්සරහට ඔබලා ආය ඔබ්බුවාම ඉස්සරහට ගිහිල්ලා නවතිනවා. ඒ ටික තමයි රිමෝට් එකේ තියෙන්නේ. ඒ දෙක පැත්තකින් තියාගන්න. මේක තමයි චාර්ජරේ. මේක තමයි බැටරි එක. මේක මවුන්ට් කරලා පැය දෙකක් විතර එක දිගට charge කරන්න ඕන.
දැන් අපි මේකට වතුර දාගන්න ඕන කාර් එකට. දුම එන්නේ එතකොටයි. මේක ප්‍රෙස් කරලා අරගෙන කොහොම කරලා මේකෙන් තමයි වතුර දාන්නේ. මේක කොහොම ප්‍රෙස් කරගෙන වතුරේකට ඔබලා දිගරපුවාම ගානට වතුර පිරෙනවා. ඊට පස්සේ මේකට දාන්න තියෙන්නේ හරි අපි ඒකට වතුර දාගත්ත දැන්. ඊට පස්සේ අපි කාර් එකට බැටරිය දාගෙන ඉමු. කාර් එකේ බැටරිය දාගෙන ඉවරයි. දැන් අපි රිමෝට් එකේ බැටරිය දාගමු. දැන් අපි රිමෝට් එකේ බැටරිය දාගමු. ඒකට බැටරි දෙකක් තියෙනවා ගන්න. හරි රිමෝට් එකත් හරි. දැන් අපි මේක යවමු. මේක යන්නේ. මේක ඔන් කරපුවහම මේ විදිහට තමයි ලයිට් පේන්නේ. මේ රිමෝට් එක ඔන් කරන්නේ මේ මැද තියෙන බටන් එක දෙපාරක් ප්‍රෙස් කරන්න ඕන. මේක ඉස්සරහට කරනවා ඉස්සරහට යනවා. මේක පිටිපස්සට කරනකොට මේක පිටිපස්සට යනවා. මේක පැත්තට කරනකොට එක තැන කරගෙන ඉන්නේ. මේක උනාට ඊට පස්සේ මේක පුහුවම රසයි. මේක පුහුවම මේක පුහුවම මේක පුහුවම මේක පුහුවම ඔය විදිහට තමයි ඩ්‍රිප් එක තියෙන්නේ. ඊට පස්සේ වෙන මේක දාපුවම බේරෙන්නේ දුම එනවා. දුම එනවා බේරෙනවා. ඔය විදිහට තමයි දුම එන්නේ. එතකොට රේස් එකවල ලස්සනයි. ඊට පස්සේ මේ කමාන්ඩ් එක මේ කොප්පුවම කමාන්ඩ් දෙන එක මේ කොප්පුවම නතර වෙනවා. දැන් පිටිපස්සට යන්නේ කොප්පුවම දැන් ආයෙ කමාන්ඩ් එක දුන්නාම පිටිපස්සට ගිහලා නතර වුණා. එහෙම කමාන්ඩ් දෙන්න පුළුවන්.